පාසල් සිසුන් කීප දෙනෙක් එක ළඟ සියදි විනාසා ගැනීම කරගත්තා. අපේ කාලේ වගේ නෙමෙයි ඔයාලට දැන් හැම සබ පහසුකම්ම තියෙනවා. ඒක නිසා ඔයා හැදෙන්න ඕනේ මේ විදියට. සමහරක් දරුවන් තුල පෞරුෂ ආබාධයන් තියෙනවා. මේකේ තියෙන තවත් දරුණුම කාරණාව තමයි යම් කිසි සියදි විනාසා ගැනීමකට වගේ උත්සාහ ගැනීම කියන එක 109ක්. සමහර කලකට අද තියෙන ප්‍රවණතාවය තමයි දරුවගෙන් ගැලවෙන්න හිතාගෙන ෆෝන් එක අතට දෙනවා. නීතිමය වශයෙන් ඇත්තටම තහනම් අකුරු ගන්නන එක. නමුත් අපි බලන්නේම අකුරු ගන්නනවාද කියන එක. මට ඔය දේශපාලනේ අල්ලන්නේ නැහනේ. ඒතකොට ඔය ඩිරෙක්ට්ලි ඇහුවේ නැති වුණාට ඔබ අහන්නේ රැගින් සම්බන්ධයෙන්. අවම වශයෙන් තියෙන දඬුවම ගත්තොත් අවුරුදු 2ක සිර දඬුවමක්. රැග් වෙන්න කැමති අයත් ඉන්නවා. මේ සුයිසයිඩ් කරගන්න ආසන්න අයගේ තියෙන ලක්ෂණයක් තමයි මෙයාලා සියලුම සමාජ සම්බන්ධතාවයන් ඈත් කරලා දානවා. සමහර කලාවට සමාජ මාධ්‍යයන්ගෙන් ඈත් වෙලා යනවා. මෙයා අහනවා මම මැරුණොත් මොකද කරන්නේ? නොකිය කියන දේවල් තියෙනවා. අපි සැලකිල්ලෙන් අහනවා. අපිට පොඩි අලාම් එකක් ඇහුණා. මේ ලංකාවේ පාසල් සිසුන් කීප දෙනෙක් එකවර එක ළඟ සියදි විනාසා ගැනීම කරගත්තා. විශ්වවිද්‍යාල සිසුන් සියදි විනාසා ගත්තා. දෙමව්පියන්ගේ සෙවණේ වැඩෙන දරුවෝ. ඇයි එයාට දෙමව්පියන්ට කතා කරන්න බැරුව ගුරුවරුන්ට කතා කරන්න බැරුව? මොකද දරුවෙක් කිව්වහම එයාට අපේ සමාජයේ සපෝට් සිස්ටම් එකක් තියෙනවා. එතකොට එයාට දෙමව්පියෝ ඉන්නවා, නෑදෑ හිතවත්තු ඉන්නවා, යාළුවෝ ඉන්නවා, ගුරුවරු ඉන්නවා. මේ හැමෝම ඉන්නකොට ඇයි පාසල් දරුවෙක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, මං හිතන්නේ විශ්වවිද්‍යාල කතාවට අපි පස්සෙමු, ඒ වගේ වයසේ දරුවෙක් සියදිවි නසා ගන්න ඒ තැනට එන්න හේතු මොනවද? එතකොට ඒ සම්බන්ධව අපි මේ කියපු සපෝට් සිස්ටම් එක දෙමව්පියෝ, ගුරුවරු, යහළුවෝ හැටියට අපෙන් මගහැරෙන යම් කිසි දේවල් තියෙනවද? ඒ මගහැරෙන දේවල් මගහැර නොගන්න අපි මොනවද ගත යුතු ක්‍රියාමාර්ග? ඇත්තටම වැදගත්ම ප්‍රශ්නයක්. මම මේකට ඔබට යම් සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නම්. 2024 දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එකතු වෙලා කරලා තියෙනවා. ළමයි 6000කට ආසන්න ප්‍රමාණයක් එක්ක කරපු පරීක්ෂණයක් තියෙනවා. මේ පරීක්ෂණයේදී අපි සැලකිලිමත් විය යුතු සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් මේක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේකේ පළවෙනි එක තමයි ඔබ ඇහුව විදිහට ඇත්තටම තමන්ගේ ප්‍රශ්නයක් පාසල් මට්ටමේ දරුවෝ මේකට යොදාගෙන තිබුණේ. එතකොට මේකේ අපි ගමුකෝ සාමාන්‍යයෙන් අවුරුදු 11 ඉඳලා අවුරුදු 17 වෙනකන් ළමුන් තමයි මේකට යොදාගෙන තිබුණේ විශේෂයෙන්ම. එතකොට මේ දරුවන්ගෙන් තමන්ට තිබ්බ ප්‍රශ්නයක් තව කෙනෙක්ට බෙදා ගන්න පුළුවන් කාණ්ඩය ගත්තොත් එහෙම 147ක් තමයි තිබුණේ. එතකොට අපි හිතන්න ඕනි කාරණාවක් තියෙනවා. එතකොට ඉතිරි 153ට මොකද වුනේ කියන එක. පසුගිය වසර ඇතුළතදී තමන්ට හුදෙකලාව කියන හැඟීම ඇති වෙච්ච අය ඉන්නවා 100කට 12කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒකත් අපි සැලකිල්ලට යොමු යුතු කාරණාවක්. එතකොට දැන් අපේ මේ ප්‍රස්තුතයේ ඉන්නේ සියදිවි නසා ගැනීම කියන එක ඔබ දන්නවද? මෙතනදී සියදිවි නසා ගැනීමේ අවම හෝ සිතුවිල්ලක් තියෙන කාණ්ඩය මෙතනදී හඳුනගෙන තියෙනවා 15.4ක්. එතකොට අපි මේ ළමයි 100ක් ගත්තොත් අපි මේක පරීක්ෂණයක් නේ. ඒතකොට ළමයි 100ක් ගත්තොත් මේකේ ආසන්න වශයෙන් ළමයි 15ක් මේ සුයිසයිඩල් තෝට්ස් තිබිලා තියෙනවා. මේකේ තියෙන තවත් දරුණුම කාරණාව තමයි මේකෙදි යම් කිසි සියදිවි නසා ගැනීමකට වගේ උත්සාහ ගැනීම කියන එක 109ක්. එතකොට ඒකත් අපි සැලකිල්ලට යොමු වී තියු කාරණාවක්. ඔබ අහපු අනිත් ප්‍රශ්නෙට උත්තරේ තමයි මේකෙදි අහලා තියෙනවා තමන්ගේ දෙමව්පියන් සමග හෝ ගුරුවරුන් සමග හෝ මේක බෙදා ගන්න කැමති ළමුන් 120යි. එතකොට 180ක්ම මේක බෙදා ගන්න අකමැති. ඒ කියන්නේ එහෙම ප්‍රමාණයක් තියෙන. එතකොට මේවා ගැන අපි මේ සංඛ්‍යා දත්ත ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හේතුව තමයි එහෙනම් අපෙන් මොනවා හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා. මම මේක දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් ඍජුව චෝදනාවක් නෙවෙයි මේ කරන්නේ. එහෙනම් ළමයින්ට හුදකලාව දැනিলা තියෙනවා. මේ ළමයින්ට තමන්ගේ දේවල් බෙදා හදා ගැනීම පිළිබඳ විශ්වාසයක් කියන එක. ඒ කියන්නේ මගේ අම්මට මගේ තාත්තට මේක කියන්න පුළුවන්ද මට ප්‍රශ්නයක් වුණාට පස්සේ. ඒතකොට එහෙම කියන්න බැරි නම් ඇයි මේ විදිහේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? ඒ තත්ත්වය ඇති වෙන්න හේතුව තමයි දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ ඈත්වීම කියන එක. අපි අද ගොඩාක් කියන කතාවක් තමයි අපි හරීම බිසි. අපි රස්සාවල් කරලා ඔයාලට උගන්වනවා, ඔයාලා ඉගෙන ගන්න ඕනේ.
ඔයාලා ඉස්කෝලේ යන්න ඕනේ. ඔයා ටියුෂන් පන්තියට යන්න ඕනේ. ඔයාගේ වැඩ ඔයා කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඇරුණාම අපි කිසිම සැලකිල්ලක් යොමු කරන්නේ නැහැ දරුවෙක්ට. එතකොට ඒ දරුවා ඔටෝ හැදෙන්න ඕනි කියලා තමයි අපි හිතන්නේ නේද? ඉබේම එයා හැදිලා ලොකු වෙන්න ඕනි කියලා අපි හිතනවා. මේ අපි තව දෙයක් හිතනවා එයාලට දැන් අපි මේක කම්පෙයාර් කරනවා නම් අපි තුලනාත්මකව බලනවා අපේ කාලේ වගේ නෙමෙයි. ඔයාලට දැන් හැම සබ පහසුකම්ම තියෙනවා. ඒක නිසා ඔයා හැදෙන්න ඕනි මේ විදිහට. එහෙම කියලා අපි හිතනවා. ඒක නිසා ඒක හිතන එක වැරදි. ඇත්තට මේ මතය තනිකරම ඉවත් කළ යුතුයි. හේතුව තමයි එකාතකින් ඔබ අර ඉස්සල්ලා හිව්වා වගේ තාක්ෂණයේ දියුණුව. එතකොට මේ තාක්ෂණෙත් එක්ක ළමයා හුදකලා වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තම පාසල් ගිහිල්ලා එනවා. ගිහිල්ලා ආවට පස්සේ දැන් ඔය කොරෝනා අර්බුදයෙන් පස්සේ ඇත්තටම මේක වැඩි ප්‍රවණතාවයක් තියෙන හේතුව තමයි අපිට අර දෛවයේ සරදමකට දෝ මන්ද අපිට එකපාර දෙන්න උනා ස්මාර්ට් දුරකථනයේ ළමයින්ගේ අතට. එතකොට ඒ දුන්නට පස්සේ ළමයින්ට කිසිම මේක පිළිබඳව ආකල්පයක් හදලා නෙමෙයි අපි දුන්නේ. අපි ඒ කාලේ තිබිච්ච අර්බුදයේ හැටියට අධ්‍යාපනය පවත්වා ගැනීම කියන එකේ අරමුණින් අපි ස්මාර්ට් ජංගම දුරකථනය ඔවුන් අතර පත් කරා. නමුත් ඒකේ ඇතුලේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දරුවන්ට නිසි අවබෝධයක් දීලා නෙවෙයි මේක ඇත්තටම කරේ. ඒකෙන් උන දේ තමයි ඇත්තටම දරුවෝ මේ ස්ක්‍රීන් එකට ගොඩාක් ඇඩික්ට් වෙච්ච එක. ඇබ්බැහි වුණා. ඒ ඇබ්බැහි වීමත් එක්ක වුන් සමහරක් වෙලාවට ගෙදර වෙන්නේ මොකක්ද කියලාත් දන්නේ නැහැ. සමහරක් වෙලාවට බස් එකේ යනකොට උනත් Tamanගේ එහා පැත්තේ ඉන්නේ කවුද? මේකේ මොකක්ද වෙන්නේ? මේ පරිසරයේ මොනවාද වෙන්නේ? ඒක පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. සමහරක් වෙලාවට හෑන්ඩ්ස් ෆ්‍රී දෙක දා ගන්නවා. ඒ අයගේ පාඩුවේ යනවා. ඒක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ තියෙන හුදකලා වීම කියන එක අපිට පේන්නේ නැහැ. එතකොට දෙමව්පියන් වශයෙන් මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි මේ දරුවන්ගේ හැසිරීම පිළිබඳව. ඒක ඒ දරුවන් හුදකලා වීම නිසාම දරුවන් විශේෂයෙන්ම මේ සීදි විනාශා ගැනීම වලට වගේ යන්න පුළුවන්. එයාලා තනි තීරණ ගන්නවා. සමහරක් වෙලාවට දෙමව්පියන් දන්නේ නැහැ මේ දරුවා තමන්ගේ කාමරයේ ඇතුලේ මොනවද කරන්න කියන්නේ කියලා. එතකොට ඒ විදිහ දේවල් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම තමයි මේක අනිත් පැත්ත ගත්තොත් එහෙම අද වෙනකොට අපි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට යන්න ඕනි කිව්වට මම හිතන්නේ අපි තාම ඒකට ගිහිල්ලා නැහැ කියලා. එතකොට අපි ගුරුවරයා කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් ඇතුළේ ඉන්නේ. එතකොට ගුරුවරයා පන්තියට ඇවිල්ලා උගන්වනවා. ඇත්තටම අපිට ඒකට කිසිම දෙයක් කියන්න බෑ. නමුත් ගුරුවරයාගේ කාර්යභාරය ගුරුවරයා ඉෂ්ට කරනවා. නමුත් මෙතනදී අර මම ඉල්ලා හිටින්නේ ගුරුවරුන්ට උනත් සමහරක් වෙලාවට ළමයෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබිලා ළමයෙක් කියන්න උත්සාහ කරොත් ඒක ගැන සවන් දෙන්න. සමහරක් වෙලාවට දැන් අපි දන්නවා දැන් පාසල් වල උපදේශනය කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒකට උපදේශන ගුරුවරයා සහ ළමයින් අතර තිබෙනා වූ සම්බන්ධියාව, ළමදියාව සහ විශ්වාසය කියන එක තහවුරු කරන්න උත්සාහ කරන එක. මේවා ඇතුලේ ඇත්තටම ඔබ ඔය අහපු ප්‍රශ්නෙට හොඳ උත්තරයක් තියෙනවා. දෙමව්පියන් සහ ගුරුවරුන් දරුවාට සමීපව කටයුතු කිරීම ඇත්තටම දරුවා හුදකලා වීම සහ ඔය විදිහට දරුවා විවිධාකාර වෙච්ච වැරදි තීරණ ගැනීම කියන එක අඩු කරගන්න පුළුවන්. අපේ මේ දරුවන්ට මෙන්න මෙහෙම මානසික තත්ත්වයක් ඇති වෙන්නේ අපේ පාසල් ක්‍රමේ වැරද්දක්ද අධ්‍යාපන ක්‍රමේ වැරද්දක්ද එහෙම නැත්නම් අපේ දෙමව්පියෝ ගුරුවරු දරුවෝ හදන විදිය වැරද්දක්ද? එතකොට ඒ ප්‍රශ්නයෙන් එළියට ආවහම මෙන්න මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න අපි අපේ පෞරුෂය එහෙම නැත්නම් අපේ මානසික තත්ත්වය හදාගන්නේ කොහොමද? අපි ගත්තොත් එහෙම අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අපි හැමදාම කතා කරනවා. මේකේ තියෙන අඩුපාඩුකම් පිළිබඳව කතා කරන අපි හැමදාම. අපි මුලින්ම මෙහෙම පටන් ගමුකෝ. ඇත්තටම මේක නිවසින් පටන් ගන්න ඕනි දෙයක්. අද ගොඩාක් වෙලාවට දැන් මම විශ්වවිද්‍යාලයක වැඩ කරන කෙනෙක් වශයෙන් මම දකිනවා අද වෙනකොට ගොඩාක් ඔය ඔබ කතා කරපු තාක්ෂණෙත් එක්ක එන දරුවන්ගේ යම් යම් සංකූලතාවයන් දැක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබ කතා කරු පර්සනැලිටි එක පිළිබඳ පෞරුෂත්වය පිළිබඳ සමහරක් දරුවන් තුළ පෞරුෂ ආබාධයන් තියෙනවා. සමහරක් වෙලාවට කෙනෙක් එක්ක එන්ගේජ් වෙන එක, කෙනෙක් එක්ක කතා කරන එක, අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් පවත්වන එක මේ හැම තැනකම විවිධාකාර වෙච්ච ගැටලු ගොඩාක් අපිට දකින්න තියෙනවා. එතකොට අපි මේක මම හිතන විදිහට අපි මේ පෞරුෂත්වය හදන එක පටන් ගන්න ඕනේ ගෙදරින්. විවිධාකාර වෙච්ච මනෝවිද්‍යාඥයින් බහුතරයක් ප්‍රකාශ කරන දේ තමයි සාමාන්‍යයෙන් දරුවෙක්ගේ පර්සනැලිටි එකෙන් 70%ක් 80ක් අතර ප්‍රමාණයක් අවුරුදු 6-7 වෙනකොට ඩිවලොප් වෙලා ඉවරයි. සංවර්ධනය වෙලා ඉවරයි. මේකේ මේ අවුරුදු 6-7 වෙනකන් ඉන්නේ දෙමව්පියන් ළඟනේ.
එතකොට ඒක එකක්. එතකොට දෙමව්පියන් දැඩි ලෙස දරුවන්ව හිර කරන එක, දරුවන්ට සීමාකම් පනවන එක, දරුවන්ගේ ඒ ළමා කාලේ නිසි පරිදි පවත්වාගෙන යන්න ඉඩ නොදෙන එක සහ දරුවන්ට තරවටු කිරීම, දඬුවම් කිරීම, සැරවැර කිරීම, ඒ වගේම පමණ ඉක්මවා දඬුවම් කිරීම වගේ දේවල් එක්ක දරුවන්ගේ පෞරුෂත්වය බිඳ වැටෙනවා. දෙවෙනි කාරණාව තමයි දරුවා පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැති එක. සමහරක් වෙලාවට දරුවා කරන ඇක්ටිවිටීස් ඔහුගේ හෝ ඇයගේ දරුවාගේ තියෙන පෞරුෂත්වයේ වැඩෙන ක්‍රියාකාරකම් කරන්න ඉඩ නොදීම කියන එක. අපි උදාහරණයක් විදිහට ගමුකෝ. දරුවෙක්ගේ සංකල්ප සාධනය වෙනකොට දරුවෙක් විවිධාකාර වෙච්ච ක්‍රියාකාරකම් අත්හදා බලනවා. එතකොට දෙමව්පියන් ගොඩාක් වෙලාවට Tamanට ඒ දරුවත් එක්ක කාලය වෙන් කරන්න බැරි නිසාම දරුවන්ට ඒ කාර්යයන් කිරීමෙන් වළක්වනවා. ඒක ඇතුළේ මොකද වෙන්නේ? දරුවා තමන්ගේ පර්සනැලිටි එක හකුලවා ගන්නවා. එතකොට දරුවා හුදෙකලාව පුද්ගලයෙක් බවට පොඩි කාලේ ඉඳලම පත් වෙනවා. ඒතකොට සමහර කලකට අද තියෙන ප්‍රවණතාවය තමයි දරුවගෙන් ගැලවෙන්න හිතාගෙන ෆෝන් එක අතට දෙනවා. නේද? බත් කවා ගන්න ගියත් සමහර කලකට තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගියත් දරුවා අනවශ්‍ය විදිහට තමන් අතර දැවටෙමින් ඉන්නකොට ගොඩාක් වෙලාවට අපි දකින දෙයක් තමයි දරුවට හෑන්ඩ් ෆෝන් එක දීලා ස්මාර්ට් ෆෝන් එක දීලා මොන හරි සමාජ මාධ්‍ය YouTube වගේ දෙයකට දරුවව යොමු කරවලා ඒක බලන්න. දරුවා ඉතින් පාඩුව එක බලාගෙන ඉන්නවා. නමුත් ඒක ඔබ කරන ලොකු වැරද්දක්. ඒ නිසා ඒක කරන්න එපා. දෙවෙනි එක තමයි පූර්ව ළමාවිය සංවර්ධනය. early childhood development. එතකොට මේකෙදි දැඩි ලෙස අපි සැලකිලිමත් වෙන්න ඕනි. දරුවගේ පෞරුෂත්වය වර්ධනය කරන්න. එතකොට අපි අද මොන්ටිසෝරි එකකට දානකොට පළවෙනියටම බලන දේ තමයි ඒකේ නීතිමය වශයෙන් ඇත්තටම තහනම් අකුරු උගන්වන එක. නමුත් අපි බලන්නේම අකුරු උගන්වනවාද කියන එක. දරුවව පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඉස්කෝලේකට යනකොට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක පුළුවන්ද, සිංහල ඇල්ෆබෙට් එක පුළුවන්ද කියන එක තමයි බලන්නේ. අපි බලන්නේ නැහැ මේකේ පෞරුෂත්වය හදන විදිහ. ඒතකොට අපි ගොඩාක් වෙලාවට කම්පෙයාර් කරලා කියනවා ජපානය හොඳයි, ෆින්ලන්ඩ් හොඳයි, ඕස්ට්‍රේලියා හොඳයි early childhood development කියලා. හැබැයි අපි අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඇත්තටම නොසැලකිලිමත්ම වෙන තැනක් තමයි early childhood development. එතකොට පූර්ව ළමාවිය සංවර්ධනය කියන එක දරුවෙක්ගේ පර්සනැලිටි එක හදන්න පුළුවන් හොඳම තැන. හැබැයි අපි නොසැලකිලිමත් මෙතන. ඒක නිසා මම ඉල්ලා හිටිනවා පවතින රජයන්ගෙන් උනත් මේක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඊළඟට පාසල් අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙලා දරුවන්ගේ coping skills දරා ගැනීම, විඳ දරා ගැනීම කියන එක අපිට සංවර්ධනය කරන්න පුළුවන් නම්, දරුවෙක්ට කලාවෙන් පෝෂණය වෙන්න පුළුවන් නම්, දරුවෙක්ගේ නායකත්ව පෞරුෂත්වය හදන්න පුළුවන් නම්, දරුවෙක්ට විඳ දරා ගැනීමත් එක්ක දරුවෙක්ට ප්‍රශ්න වලට problem solving කියන එක, ප්‍රශ්න විසඳන්න පුළුවන් කොහොමද, ගැටලු විසඳන්නේ කොහොමද, ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් දරුවෙක්ට අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් පවත්වන්නේ කොහොමද? අද ගොඩාක් වෙලාවට අපි දකින දේ තමයි දරුවෙක්ට ඇත්තරම මේ අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වීම කෙරෙහි අවබෝධයක් නැහැ. එතකොට දරුවන්ට සංවේදී නැහැ. දරුවන් සමාජයේ වෙන ප්‍රශ්න පිළිබඳව අයියෝ ඕන දෙයක් වෙච්ච දේ. සමහර කාලට අපි උදාහරණයක් ගමු දේශපාලනික දෙයක් කියලා. මට ওই දේශපාලනේ අල්ලන්නේ නැහනේ. ඔන්න ඔය විදිහේ ප්‍රශ්න කියනවා. නමුත් අපි දන්නවද මිනිසා වනාහි දේශපාලන සත්වයෙක් කියලා. එතකොට මේක හැම තැනකටම අදාළ දෙයක්. අපි ගොඩක් වෙලාවට හරි පහසුවෙන් ගැලවෙන්න ක්‍රමනේ හොයන්නේ. එතකොට එහෙම නෙවෙයි. අපි දරුවන්ට හොඳ පර්සනැලිටි එකක් හදන්න ඕනේ. මේ පවතින ක්‍රමය ඇතුලේ සමාජයක් ගොඩනැගෙන්නේ අනාගතයේ සමාජයේ බාරගන්න ඉන්නේ මේ දරුවන්. එතකොට මේ දරුවන්ගේ පෞරුෂත්වය හොඳින් හැදීම, ප්‍රශ්නයක් ආවට පස්සේ කොහොමද ඒක දරාගන්නේ, ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද, ඒ ප්‍රශ්නේ හොඳින් විසඳගන්නේ කොහොමද කියන එක ගැන දරුවන්ට ලොකු අවබෝධයක් දෙන්න ඕනේ. ඊළඟට පාසල් අධ්‍යාපනයේ තුලදී ඒක ක්‍රීඩාවට නැඹුරු කිරීම, කලාවට, සෞන්දර්යයට නැඹුරු කිරීම, ඒව ඇතුළේ ගොඩාක් වෙලාවට දරුවෙක්ට මේ එයාගේ පෞරුෂත්වය හදා ගන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලයකට ගියාට පස්සෙත් විශ්වවිද්‍යාලවලදීත් අපි ඇත්තරම ගොඩාක් ඔය පෞරුෂ වර්ධනය කරන්න මේ මනෝවිද්‍යාත්මක දැන් දේශනයන් සිද්ධ කරනවා. මේ කොහොමද ආතතිය කළමනාකරණය කරගන්නේ, කාලය කළමනාකරගන්නේ කොහොමද, ජීවිත කළමනාකරණය කරගන්නේ කොහොමද, ඒ වගේම විවිධ තමන්ට එන කෝපේ කළමනාකරණය කරගන්නේ කොහොමද, මේ විදිහේ ගොඩාක් දේශනයන් තුලින් අපි දැනුවත් වීම කරනවා. නමුත් අර කිව්ව විදිහට පූර්ව ළමාවිය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනයේ තමයි දරුවෙක්ගේ සන්දිස්ථානයේ වෙන්නේ මේ පර්සනැලිටි එක ඩෙවලොප් කරන එක. ඉතිරි 120 හැදෙන්නේ ලබා ගන්නා වූ දැනුමේ. ඒක නිසා මම තාමත්ම ගෞරවයෙන් මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලන්නේ අවධානය යොමු කරන්න කුඩා දරුවන්ගේ පෞරුෂත්වය පිළිබඳව. ඔවුන්ගේ පෞරුෂත්වය බිඳින්න එපා, ඔවුන්ගේ කොඳු කඩන්න එපා. ඔවුන්ට හොඳ පෞරුෂත්වයක් ඇතිව මේ සමාජයට නායකයන් වශයෙන්, ඒ වගේම හොඳ පුරවැසියන් වශයෙන් දරුවන්ව සමාජයට දාන්න ඒක ඔබේ වගකීමක්. ඒ වගේම මේ අපේ ශ්‍රී ලංකාවේ
ඉදිරි පැවැත්මට යහ පැවැත්මට උපකාරී වෙන දෙයක් වෙයි. දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධව මෑත කාලීනව ලොකු කතා බහක් වෙච්ච නිසා ඔබතුමා විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නිසා මේ වගේ සිද්ධීන් දිගින් දිගටම වෙලා තිබුණත් අපේ විශ්වවිද්‍යාල ක්‍රමය ඇතුළේ මේක හැමදෑමත් වෙනවා. මේක මේ කාලයකට සිද්ධියක් වෙනවා එක ගැන කතා කරනවා නමුත් හැමදෑම වෙනවා. එතකොට මේ අනුන් පෙළන එක මේකත් යම් කිසි රෝගී තත්ත්වයක්ද? මේ ඔබහපු ප්‍රශ්නෙත් එක්ක මම මෙහෙම දෙයක් කියන්න. දැන් අපි අපේ ඌවබෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඇතුලේ අපි පොසිටි එකක් ආවම අපි හැම වෙලේම පොඩි අවයනස් එකක් කරනවා රැගින් සම්බන්ධයෙන්. එතකොට ඔබ ඩිරෙක්ට්ලි ඇහුවේ නැති වුණාට ඔබ අහන්නේ රැගින් සම්බන්ධයෙන්. එතකොට අපි කරන්නේ මේකෙදී එකක් තමයි අපි බලාපොරොත්තු වෙනවා රැග් වෙන එක නවත්තන්න සහ අනිත් පැත්තෙන් රැග් කරන එක නවත්තන්න. ඇත්තටම ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක අපි ගියොත් එimhe දැන් විශ්වවිද්‍යාල ඉතිහාසයේ ඔබ කිව්වා වගේ මේක අද ඊයේක පටන් ගත්ත එකක් නෙවෙයි. ඔබ දන්නවද 1970 ගණන් වල තමයි පළවෙනි සුයිසයිඩ් කර ගැනීම විශ්වවිද්‍යාලයක පෙරදින විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල දැරියක් විසින් කරලා තියෙනවා. එතකොට එදා ඉඳන් අද දක්වාම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ විදිහ අඛේද වාචකයන් සිද්ධ වෙලා තියෙනවා. මේක ඇත්තටම මානසික ආබාධයක්. ඒකට හේතුව තමයි මේ රැගින් කියන එක ඇතුලේ තව කෙනෙක්ව පෙළලා තව කෙනෙක්ව තලා පෙළලා තව කෙනෙක්ව මානසිකව බිඳවට්ටලා ලබන සතුටක්. ඒ කියන්නේ අනිත් අයව තලා පෙළලා ලබන සතුටක් නෙමෙයි මේක. එතකොට මේක හරිම කියන්නේ සමාජීය වශයෙන් ගත්තත් මේක මනෝවිද්‍යාත්මක වශයෙන් ගත්තත් මොන කෝණකින් බැලුවත් මේක ඇත්තටම අපිට අනුමත කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතකොට අද වෙනකොට මේක ගොඩාක් නීති මේ පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩක් ශක්තිමත් නීති හදලා තියෙනවා. ඇත්තටම දැන් මේ සඳහා වෙන්වෙච්ච පනතක් තියෙනවා 98 පනත කියලා. එතකොට මේකේ ගොඩාක් වෙලාවට තව ශිෂ්‍යයෙක් විසින් තව ශිෂ්‍යයෙක්ට තමන්ගේ සමවයස වෙන්න පුළුවන්, තමන්ට පහළ බැච් එකක වෙන්න පුළුවන් කෙනෙක්ව පෙළීම කියන එකේ අවම වශයෙන් තියෙන දඬුවම ගත්තොත් ඒකත් අවම වශයෙන් ඒ විදිහේ චෝදනාවක් ලැබලා වරදකරුවෙක් වුණොත් අවුරුදු 2ක සිර දඬුවමක් කියන එක තියෙනවා. එතකොට මේවා පිළිබඳව මම හිතනවා අවයානස් එකක් කරන එක නිතරම අපි දැනුවත් කරමින් මේක ඉස්සරහට යන එක තමයි ගොඩාක්ම හොඳ දේ වෙන්නේ. එතකොට ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ පෙරට වඩා යම් තාක් දුරකට මේක අඩු කරගෙන තියෙනවා. නමුත් මේක තව ටිකක් අපිට මේ නීතිමය පැත්තෙන් ගොඩාක් සිරකිරීම් කරලා ඒ වගේම තමයි නීතිය තදින් ක්‍රියාත්මක කිරීම සහ ඒ වගේම තමයි දරුවන් තුල ඇත්තටම මේක ඇත්තරම මානසික ආබාධයක් නේ. තව කෙනෙක් පෙළන එක ඉතින් අපි සාමාන්‍ය මිනිසෙක්ව හෝ සතෙක්ව හෝ පෙළන එක මේක මානසික ආබාධයක්. එතකොට මේක පිළිබඳව අවයානස් එකක් කරන්න පුළුවන් අපිට මේක ගොඩාක් අඩු මට්ටමකට ගේන්න පුළුවන් සහ මේ විදිය සමහරක් වෙලාවට ආයම හඳුනගෙන ඔවුන් නිසි ප්‍රතිකාර වලට යොමු කිරීම සහ උපදේශනයට යොමු කිරීම කෙනෙක් කරන්න පුළුවන්. ඕකේ අපි කතා නොකරන පැත්තක් තියෙනවා. තව සමහරක් වෙලාවට විශ්වවිද්‍යාලවලට එන්න පුළුවන් මෙහෙම ගැටලු තියෙන අය. ඒ කියන්නේ රැගින් සම්බන්ධයෙන් නෙමෙයි අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම මානසික රෝග සමහරක් වෙලාවට මානසික ගැටලු තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් යම් ප්‍රමාණයකට එන්න පුළුවන්. එතකොට අපිට ඇත්තටම අද වෙනකොටත් නැහැ හඳුනා ගැනීමේ මානසික රෝග සහ මානසික ගැටලු වලට ප්‍රතිකාර ගත්තද කියලාවත් අඩුම ගානේ එහෙම හඳුනා ගන්න පුළුවන් නම් ඇත්තටම විශ්වවිද්‍යාලයකට එනකොට ඒකේ ඉන්න මනෝ උපදේශකවරයා හෝ වෛද්‍යවරයා හෝ දන්නවා මෙන්න මෙහෙම කෙනෙක් තමයි මේ ඉන්නේ කියලා. ඒ විදිහ තත්ත්වයක් හඳුනා ගැනීමේ තත්ත්වයක් අද වෙනකොට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ නැහැ. ඒක සමහරක් වෙලාවට අර ඊ타මත්ම පෞද්ගලික දෙයක් හින්දා වෙන්න පුළුවන්. නමුත් මම ඉල්ලා හිටින්නේ ඇත්තටම මේ විදිහ ප්‍රශ්න ගැටලු තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්න පුළුවන්. එතකොට ඔබේ විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා. එතනට ගිහිල්ලා ඔබට දැනුවත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඒ අදාළ විශ්වවිද්‍යාල තිබෙන ප්‍රදේශයේ තියෙන ප්‍රධාන රෝහලට ගිහිල්ලා ඒ ගන්න ප්‍රතිකාරයන් කන්ටිනියු කරන්න. එතකොට ওই දෙකම තියෙනවා. එතකොට දැන් ඔබ ඇහුවා වගේ ඇත්තටම රැගින් කියන එක ඒක රැගින් කරන කෙනා සහ සමහරක් වෙලාවට මේක රැග් වෙන්න කැමති අයත් ඉන්නවා. දැන් රැග් නැති වුණොත් එහෙම නිකන් පොඩි අවුලක් වගේ තියෙන එකක් තියෙනවා. ඒ විදිහේ කල්චර් එකක් අපේ හදලා තියෙනවා. ඉතින් ඒ දෙකම මානසික ගැටලු. තව කෙනෙක්ගෙන් පිළීමට ඒකට මම විශේෂ මනෝවිද්‍යාත්මක වචන භාවිතා කරන්න යන්නේ. නමුත් රැගින් කරන එක ඇත්තට මානසික රෝගයක්. ඒක තමයි මට වචනේ පරිසමාප්තාර්ථයෙන් මේක රෝගයක් විදිහට තමයි දක්වන්න පුළුවන්.
ඔව් ඉතින් අපි ඉතාමත් වැදගත් සහ ඉතාමත් කාලෝචිත ප්‍රායෝගික කතාබහක් ඔබතුමත් එක්ක කෙරුවේ. ඒ ඔබතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපේ අරමුණ තමයි මේ සමාජයේ තරුණ පරපුර අතර මානසික සෞඛ්‍ය පිළිබඳව සියදිවි නසා ගැනීම නෙමෙයි අවසාන පිළිතුර කියන දේ සමාජය තුළ ස්ථාපනය කරන එක. මං හිතනවා ඒකට ප්‍රවිෂ්ටයක් හැටියට අපි අද මේ කරපු කතාබහ ඉතා ඵලදායී ලෙස දායක වෙයි කියලා. නැවතත් දවසක අපි ඔබව හමු වෙන්න. එතෙක් මානසිකව සතුටින් සිටිය හැකි දිවියක් ගත කරන්නට ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු.